දවස් ගත වුණා, මාස ගත වුණා, අවුරුදු ගත වුණා. මොකද වෙන්නේ? හිතෙන්නේ නැද්ද? හොඳ වාහනයක්, හොඳ ලයිෆ් එකක් දෙන්න වගේ ළමයින්ට දරු බිරිඳට ස්වාමියාට සතුටෙන් ඉන්න, මිනිස්සුන්ට උදව් කරන්න. එච්චරයි මේ ලයිෆ් එකේ තියෙන්නේ. මෙච්චරයි මට කියන්න තියෙන්නේ. වාට සිද්ධ වෙනවා රයිස් වෙන්න, නැගිටින්න සිද්ධ වෙනවා වගේ ලයිෆ් එකේ. ඒක ලේසි නෑ. ඇයි ඒ? බලපෑම් ගොඩක් තියෙනවා. වා හැම වෙලාවෙම වටන්න බලන්නේ. ඒක තමයි ඇත්ත. ඒක තමයි ස්වභාවය. වාට සිද්ධ වෙනවා නැගිටින්න. වාට සිද්ධ වෙනවා අවදි වෙලා බලන්න මොකක්ද මට වෙන්නේ කියන එක. ඒකත් එක්ක ඔයාට නැගිටලා යථාර්ථය බලලා ඇචීව්මන්ට් එකට යන්න වෙනවා. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඒ නිසා වැටෙයි, ඕන තරම් වැටෙයි. හැබැයි get up again. නැවත නැගිටින්න. වැටීම සාමාන්‍යයි කියලා හිතන්න ප්‍රශ්නයක් නෑ. හැබැයි වැටුණු සැනින් නැගිටින්න ඉන්න එපා හූල්ල හූල්ල. ඉන්න එපා ඒකේ මැත්තේ. වට ගමනක් තියෙනවා. වැටෙන එක සාමාන්‍යයි. වට්ටන එක සාමාන්‍යයි. ඔයා කාටවත් ඇඟිලි දික් කර කර ඉන්න කාලයක් නෑ. ඔයා නැගිටින්න. එච්චරයි. ඔයා ගමන ස්ථිරයි.